දැකපු නිසා සමහර අය කියනවා මේ අභිධර්මයේ නැතුව වුණත් නිර්වාණ අවබෝධය කියන්නේ භාවනා කරලා නිර්වාණ අවබෝධය ලබන්න පුළුවන්. එච්චර දැන් මහන්සි වෙන්න අවශ්‍ය නැහැ කියන තැන සමහරු ඉන්නවා. ඒ ගැනස මොකද හිතන්නේ? ඇත්තටම දැන් එහෙම භාවනාවෙන් උඩට ඇවිල්ලා තියෙන අය සංසාරේදී යම් කිසි අවස්ථාවකදී අභිධර්මයේ ඉගෙනගෙන තියනවා කියලා ත්‍රිපිටකයේ තියනවාද? එහෙම නැත්නම් ඉතින් එහෙම මොකක් හරි ඒ කියන්නේ මේක අභිධර්මයේ ඉගෙන ගැනීමේ තියෙන වාසිය එහෙම කොහොමද ඒක ගැන පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද සර්? මොකද සමහර අය ඒ කියන්නේ එක්ක කම්මැලිකමට හරි ඒක ප්‍රතික්ෂේප කරනවා ඉගෙන ගන්න. ඒකයි. හොඳයි. සපයන්නම් අවස්ථාව කියන්නේ විශේෂපතේ නොවන අභිධර්මයේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇහුවේ. ඒ නිසා ඒ පිළිතුරක් මම ඉදිරිපත් කරන්නම්. මේකෙදි හිතන්න මෙහෙම මේ දිව්‍ය ලෝකයේ ගිහිල්ලා තමයි තථාගතයන් වහන්සේ මේ අභිධර්ම දේශනාව කළේ. අපිට වැඩක් නැහැ භාවනා කරලා විතරක් නිවන් දකින්නට පුළුවන්. මේ වගේ තර්ක ඉදිරිපත් කරනවා. නමුත් පින්නතුනි භාවනාව කියන්නේ කුමක්ද කියලා බැලුවොත් භාවනාව කියන්නේ නාම රූප පරිච්ඡේද ඥානය. නාම රූප පරිච්ඡේද ඥානය නැතිව භාවනාවක් කරන්නට බෑ. භාවනාවකින් විදර්ශනාවකින් නිසි ප්‍රයෝජන ගන්න බෑ. ඔබට විදර්ශනා භාවනාවක් කරන්න නම් නාමය කුමක්ද රූපය කුමක්ද කියලා හොඳ බෙදීමක් පැහැදිලි අත්දැකීමක් පහදලි අවබෝධයක් තියෙන ප්‍රඥාව ඇති විය යුතුයි. නැත්තම් කුමකින් භාවනා කරන්නද? නාමය කෙසේ දකින්ද? රූපය කෙසේ දකින්ද? මේ අටවිසි රූපයන් අතරේ තබන් තියෙන පඨවි තේජෝ වායෝ ස්වභාවය. ඒ කෙසේ දකින්නවද අභිධර්මයේ නැතුව? මේ ආස්වාසයේ ගැටෙන තැන මේ ආස්වාසයේ ගැටෙන තැන පඨවි ලක්ෂණය. එහි තේජෝව උණුසුම් සිසිල් බව. ඔබ අභිධර්මයේ නොදැන කෙසේ ආනාපාන සතියක් කරම්ද? මේවා අර නොකෙරෙන තැනට කියන දේවල්. නියම ආකාරයෙන් ඔබ භාවනාවක් කරනවා නම් විදර්ශනා සම්මුඛ වෙනවා නම් ඔබට අභිධර්ම දැනුමක් අනිවාර්යෙන් අවශ්‍යයි. එතකොට ඔය හා සම්බන්ධයෙන්ම කියවෙන කාරණයක් තමයි සාරිපුත්ත මොග්ගල්ලාන දිනම දෙපදයකින් සෝවාන් වුණා. පද දෙකක් අහලා. එතකොට ඒ අය අභිධර්ම දැනුම ලබා හිටියද කියලා ප්‍රශ්නයක් අහනවා. පින්නතුනි ඔය දෙපළ බුද්ධාන්තර ගාන අභිධර්මයෙන් ප්‍රඥාවෙන් පෝෂණය වෙලා හරි අවස්ථාව පැමිණෙන තුරු පිටියා බුද්ධ සම්මුඛ වෙලා වෙන්නට අර යට තිබිච්ච ප්‍රඥාව මතු උනේ අර ගාථාවෙන්. එහෙම නැත්නම් කාමාවචර ලෝකේ හිටි අර නාට්‍ය බලබලා ඉන්න ගමන් තමයි. ඒ තුලින්ම ඒ අය උපදවා ගත්තා මේ නිස්සාරව. ඒ විදිහට සසරේ කවදා හෝ ඔබට සතර මාර්ගයට සතර ඵලයට පැමිණෙනවා නම් අනිවාර්යෙන් ඔබ අභිධර්මය ප්‍රගුණ කරලා භාවනාවක් කරන්න තියෙන්න ඕන. එහෙම නැත්තම් වෙන්නේ අර මල්ලිකා දේවියට කොසල් රජතුමාට වෙච්ච කාරණා. තථාගතයන් වහන්සේ කොසල් රජතුමාට කෝසල සංයුක්තයක් දේශනා කළා. බුද්ධ කොසල සංයුක්තයක් දේශනා කළා. අභිධර්මයේ තුල ප්‍රඥාව පිහිටවාගත් නැති නිසා අර තථාගතයන් වහන්සේගේ දේශනාවෙන් කිසිම ප්‍රයෝජනයක් ඒ දෙපළට ගන්න බැරි. මම කිව්වේ පොඩි උදාහරණයක්.
ඉතින් ධර්ම නැතුව අභිධර්ම දැනුම නැතුව නාම රූප දකින්නට නම් බෑ. පංචස්කන්ධය දකින්නට බෑ. පංචස්කන්ධය කොහොමද ඔබ විනිවිද දකින්නේ? මේ පංචස්කන්ධයේ රූපස්කන්ධය, අටවිසි රූපය, වේදනා චෛතසිකය, වේදනාස්කන්ධය, සංඥා චෛතසිකය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, අර වේදනා සංඥා චෛතසික හැරෙන්නට ඉතිරි චෛතසික. මේ ආකාරයෙන් ඔබ පංචස්කන්ධය දැකලා නැත්නම් පංචස්කන්ධමයි ලැබෙන්නේ. පංචස්කන්ධ ලැබෙනවා කියන්නේ මේ භවය ලැබෙනවා. එහෙමනම් පංචස්කන්ධ ලෝකය අවබෝධ කර ගැනීම තමයි නිවන කියන්නේ. එය අභිධර්ම දැනුම නැතුව කරන්නට බෑ.